ඒක. මෙතන ඇවිල්ලා මේක ඇවිල්ලා මේ රොක්කුඩ් එක. බලන්න මේ බලන කාණු නෑ මේ කාණු නෑ. මිනිස්සෙක් මරුණොත් මේ කවුරුත් බලන්නේ නෑනේ මෙතන ඇවිල්ලා. පානක් ගන්න මදින ඉඩ ඇවිල්ලා. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ පාට හදන්න ඕනේ. මේ පාට ලොකු කරන්න ඕනේ. බලන්න දැන් මේ බස් එකක් පෙන්නුවා කියන්නේ ඕගොල්ලෝ කවුරුත් එන්නේ නෑනේ ඕගොල්ලෝ. කවුරුත් එන්නේ නෑනේ මෙතෙන්ට. ඇයි එන්නේ නැත්තේ? දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු මරනවා කියන්නේ ඕගොල්ලෝ. දැන් බස් එක මොකක්ද උනේ මෙතනින්? දැන් බස් එක උතින් පෙරලා ගියා. ඔය බලන්න පාර කෝතින එක පාර. ඕගොල්ලෝ පාර හදන්නේ නෑනේ. මේ රටේ ජනතාවට පාර හදලා දෙන්න ඕනේ මිනිසුන්ට. පාර දුන්ට මිනිස්සු යන්න ඕනේ. බලන්න අර ගාඩ් ගල් කඩන් ගිහිල්ලා. ඇයි පාර පොඩිනේ. වාහනයක් මූන්ට එනවා. මාන මූන්ට එද්දි කොහොමද මේව කරගන්නේ? බස් එක ලොකුයිනේ. සීට් 50කට බස් එක මේක ඇවිල්ලා. මේ බස් එකට එන්න බෑනේ මේ පාර යන්න බෑනේ. දැන් ඉඩ දෙන්න කියලා තයින්නට ගියේ. බලන්න වීකාරයා ගියා. බස් එක ඇවිල්ලා මේ අයිතිකාරට බලන්න කොහොමද කියලා දෙන්නේ. දැන් වෙලා තියෙන පාඩුව ඇවිල්ලා. ඒ බස් අයිතිකාරයාගේ බස් එක ඔක්කොම මේ වෙලා බලන්න යට මේ දුන්නු කැඩිලා ඔක්කොම දින්නේ. ඇයි ඒ? පතර ගියේද? ඔව් ගිහින් බලන්න පාරක් හරි පාරක් තිබ්බනම් මිනිස්සුන්ට පුළුවන් යන්න පුළුවන් වාහනයකට. යන්න බෑනේ පාරකට. නේ? දැන් ඕගොල්ලෝ මීඩියා එකෙන් දානවා. මීඩියා එකේ දාන්න මීඩියා එකෙන්. දාන්න කියන්නේ මේ පාර හදන්න කියන්නේ. බලන්න දැන් මේක තව කවුරුසෙ මරනවා කියන්නේ මේ පාරක් ඇවිල්ලා. දැන් ඕගොල්ලෝ මේව කරන්නේ නෑනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ මේව හදන්න ලස්සනට. මේ පාර හදලා මම්මවත් ගම හදන්නේ මේගොල්ලෝ. ඒතර උනේ වීල් එක මූණට ආවා. ඒ වීල් එක බේරගන්න කියලා සුද්ධ දෙන්නේ දාන අප වීල් එක. මූණට මූණ ආවා. ඒක බේරන්න කියලා කපලා ගත්තා. වීල් එක බේරුණා. පස්සේ ඇදගෙන ගිහිල්ලා වැටෙන බොක්කුට. බොක්කුටත් නේද? බස් එක ඩැමේජ්ද? බස් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. බස් එක ඩැමේජ් වෙලා දැන් ඉන්ෂුරන්ස් එකේ ඇවිල්ලා බලලා ගියේ පොලිසියෙන් ඇවිල්ලා කොන්ස්ටේබල් කෙනෙක් බලලා ගියේ බොක්කුට බලලා. දැන් මේ වීල් එක එක්කන නතර කරලා බැලුවද? නතර කරලා එයා බලලා ඉතින් සුද්ධ දෙන්නේ කරන්න අපින්ද ඊට පස්සේ මොකද තිබු කොල්ලක් දෙන්න කියලා ගියා. එයාගේ වීල් එක ඩැමේජ් එකක් අත් අරගෙන මොකද තුනේ. එයා බේරෙන්න කියලා තමයි උනේ කියලා. එයාත් කියලා තමයි ගිහින් තිබුණේ. right, thank you.